සුබ දවසක්. ඔබේ බඩත් මෙන්න මේ වගේ තිබුණොත් මොකක්ද වෙන්නේ? එතකොට ඒ වගේ තිබුණු බඩක් නැත්තම් උදරයක් මෙන්න මේ වගේ ලස්සන කරොත් ඇත්තට මේක සමහර අය විශ්වාස කරෙත් නැහැ. මම මේකේ පෝස්ට් එකක් හදලා දැම්මා YouTube එකට. YouTube එකට ඒ වගේ පෝස්ට් විදිහට හදලා දැම්මා Facebook එකේ. නමුත් මේක විශ්වාස කරේ නැහැ. ඉතින් අද දවසේ මේ ෂෝට් වීඩියෝ එකක් බලමු. මේ උදරේ මේ වගේ අඩුුනේ කොහොමද කියලා. ඉතින් ඇත්තට සමහර අය හිතන්න පුළුවන් මේවා මේ නිකන් එඩිට් කරලා දාන ඒවා කියලා. නැහැ. කාට හරි එහෙම සැකයක් තියෙනවා නම් ඇවිල්ලා මාව හම්බ වෙලා මගේ ෆෝන් එකේ තියෙන ටික බලන්න පුළුවන්. රයිට්. අපි පොඩ්ඩක් බලමු එහෙනම් මෙන්න මේ වගේ තිබුණු උදරයක් මේ වගේ අඩු කරගෙන මේ වගේ ලස්සන ලුක් එකක් දුන්නේ කොහොමද කියලා. දැන් ඔබට පේනවා ඇති මේ බිෆෝ පික්චර් එක සහ මේ ආෆ්ටර් පික්චර් එක ඔබට දැන් පේනවා ඇති. ඒකේ වෙනස ඔබට දැන් බොහොම පැහැදිලි ඇති. අතර මේක කරේ කොහොමද? මේක කරන්නේ මොන වගේ ස්ථානයකද? දැන් උදරය ගත්තොත් එහෙම අපි දන්නවා මම ගොඩක් වීඩියෝ කරලා තියෙන උදරය ගැන. උදරය වැඩි වෙන්න විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම බඩ ඇතුලේ තෙල් තැම්පත් වෙලා තිබුණොත් ඒවට අපි කියන විසරල් ෆැට් කියලා. බඩ ඇතුලේ වැඩිවීම සිද්ධ වුණොත් බඩ ලොකු වෙනවා. ඒ වගේම උදර බිත්තියේ තියෙන වීක්නස් එකක් දුර්වලතාවයක් තිබුණොත් එහෙම නැත්නම් ඒ ගැලවීමක් තිබුණොත් ඒත් උදරය ලොකු වෙනවා. එතකොට මෙන්න මේ අද දවසේ මේ කතා කරන මේ ලයිපොසක්ෂන් එකට අදාළ දේ වෙන්නේ ඇත්තටම උදර බිත්තියත් ඒ වගේම ස්කින් එකත් අතර තෙල් තැම්පත් වීමක් තිබුණොත් තමයි. එතකොට මෙන්න මේ මහත්යගේ ඔබට පේනවා ඇති මෙන්න මේ උදරය ඔබට වෙන ඇත්තටම ඉතාමත් ලොකුයි. ඒක අර අප්‍රසන්නයි. ඒක එයාටම ගොඩක් අප්‍රසන්න. එයාට ලොකු අපහසුයක් තියෙනවා ඒකේ. හිතන්නකෝ කලිසමක් ඇඳලා ලස්සන නැහැ, ෂර්ට් එකක් ඇඳලා ලස්සන නැහැ, ස්මාර්ට් ගතියක් දැනෙන්නේ නැහැ. නමුත් ඔබට පේන්නේ දැන් වෙනස මොකක්ද කියන එකයි. ඉතින් අතර මෙන්න මේ මැජික් එක කරේ අපි එඩිට් කරලවත් මොන වගේම නෙවෙයි. මෙන්න මේ ක්‍රියාවලිය තුළ මේක තමයි අපිට කියන්නේ 360 liposuction කියලා. එතකොට මෙන්න මේ පළවෙනි පික්චර් එකේ ඔබට පේනවා ඇති මම මෙහෙම අල්ලපුවම ඇත්තටම අඟල් 4-5ක ෆැට් ලේ එකක් තියෙනවා. එතකොට අපි liposuction කියන ක්‍රමවේදය තමයි මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ උදර බිත්තියත් හමත් අතර තියෙන මෙන්න මේ ඝනකම් තෙල් තට්ටුව මෙන්න මේ මිලිමීටර් 2-3ක වගේ පොඩි කැපුමකින් මෙන්න මේ වගේ කූරක් වගේ එකක් දාලා ඒ කියන්නේ liposuction probe එකක් දාලා කැනියුලා එකක් දාලා අපිට පුළුවන් මේ ෆැට් එක අයින් කරලා දාන්න. දැන් අපිට පේනවා මේ අන්තිම පික්චර් එකේ මට නිකන් මේ ඇඟිලි දෙකෙන් මෙහෙම අල්ලන්න පුළුවන්. එයාගේ ස්කින් එක. ඉතින් ඇත්තටම කියනවා සාමාන්‍ය දල වශයෙන් ඇවරේජ් වශයෙන් 80ක් විතර අපි මේකේ ෆැට් එක අයින් කරලා තිනවා. හරි. ඉතින් මෙන්න මේක ඔබට බැලුවොත් හොඳට තේරෙයි මොකද්ද මම කියන්නේ කියලා. මෙන්න මේකේ මේ මැද තියෙන මේකට අපි කියනවා විසරල් ෆැට් කියලා. මේ බඩ ඇතුලේ තැම්පත් වෙන තෙල්. ඉතින් ඔබ තරබාර වෙන මට්ටමට එනවා කියලා කියන්නේ ඔබ උදරය ඇතුලේ ලොකු තෙල් ප්‍රමාණයක් තැම්පත් වෙනවා. එතකොට බඩ ඉදිරියට නිරාගෙන එන එක වළක්වන්න බෑ. ඊළඟ දේ තමයි එහෙම තෙල් නොතිබුණා වුණත් මෙන්න මේ උදර බිත්තියේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබේ උදරය ඉදිරියට එන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි මෙන්න මේ වැදගත් අවස්ථාව. අද අපි මේ දවසේ මම මේ කෙටි වීඩියෝ එකක් කරන්න යන්නේ. මෙන්න මේ තෙල් තට්ටුව පිටින් තියෙන තෙල් තට්ටුව. ඉතින් මෙන්න මේ තෙල් තට්ටුව අපිට සාර්ථක ඉවත් කරන්න පුළුවන් 360 liposuction එකක් මගින්. ඇත්තට non surgical ක්‍රමත් තියෙනවා. දැන් ඔය ඔබ අහලා ඇති ultrasound cavitation injections ගහනවා. ඒ වගේම cryolipolysis මේ වගේ රිසල්ට් එක ගත්තොත් බොහොම අඩුයි. විශේෂයෙන්ම ඉන්ජෙක්ෂන් ගහන එක ඇත්තට අනුමත කරන්නත් බැරි වගේ තත්ත්වයක තියෙන්නේ. මොකද ඒවා අපි කුඩා වශයෙන් ෆැට් තියෙන තැන් වලට තමයි පාවිච්චි කරන්නේ. නමුත් අපි දන්නවා සමහර ડોක්ටර්ස්ලා මේවා පාවිච්චි කරන හැබැයි ඒක ඊතර නිවැරදි ක්‍රමයක් නෙවෙයි. හැබැයි අපිට ක්‍රයෝලයිපොලිසිස් වගේ දෙයක් යම් තරමකට රිසල්ට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් යම් පොඩි රිසල්ට් එකක් දෙන්න පුළුවන්. නමුත් මේ වගේ තත්ත්වයක් liposuction එකකින් පැය 3කින් 3මාරකින් ඔබේ උදරයේ ෆැට් 80ක් ඇවරේජ් 80ක් ඉවත් කරන්න පුළුවන්. ඒතර ඒ කලාවක් ඒක ලස්සනට කරොත් තමයි මේක ලස්සනට එන්නේ. අපි දැන් ආපහු පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඒ මහත්මයා උදරයේ ඇතුළේ තියෙන වෙනස්කම් ටිකයි. දැන් ඇත්තට මේක මේ මහත්මයා ආවේ මේ සෙත්කම්ෙන් සාමාන්‍ය මාසයකට විතර පස්සේ. නමුත් මේක තාමත් මේ ෆැට් එක තාමත් අයින් කරාට පස්සේ මේ උදරයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙගෙන යනවා. ඉතින් ඒකට සාමාන්‍ය දල වශයෙන් සාමාන්‍ය මම හිතනවා හොඳම රිසල්ට් එක බලනවා නම් මාස 7ක් 8ක් සමහරට අවුරුද්දක් වගේ යනවා. මොකද අර ඇති වෙලා තියෙන ආසාදන තත්ත්ව එතකොට යම් සුළු ලේ ගැලීම් ඇතුලේ තියෙනවා, තරලේ තැම්පත් වෙලා තියෙනවා. මේවා උරාගෙන බොඩි එක නියම තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒ වගේම අර ස්කින් එක ඇදලා තිබුණ ස්කින් එක ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතකොට මේකේ නියම රිසල්ට් එක බලන්න අපිට සාමාන්‍ය දල වශයෙන්
මාස 3-4ක් යනවා. නමුත් මේ මහත්මයා ඔබට පේන්නේ නැති මේ මාසයකින් පස්සේ තමයි මේ තියෙන්නේ. ඇත්තට මේ මහත්මයාගේ ඉදමුන් තියෙන්නේ මේ වටේට සම්බන්ධයි අර සෙත් කමෙන් විච්ච ඩැමේජ් එකත් එක්ක ඉදමුන් ඇති වෙනවා. ඉතින් ඔබට පේන්නේ නැද්ද මේ මැජික් එක මේ 360 liposuction එක කොච්චර සාර්ථකයිද? ඒ වගේම ඒක කොච්චර දුරට හොඳ ප්‍රතිඵලයක් ඒව තමන්ට විශ්වාසයක් ලබා දෙන්න පුළුවන්ද තමන්ගේ උදරය? මොකද ඒක ඉතාමත් වැදගත්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උදරයේ ලොකු වීම. විශේෂයෙන්ම කාන්තාවන්ට පිරිමියට ගොඩක් දරුවන්ගේ පවා මේක දකින්න තියෙනවා. මොකද මේ උදරයේ ලොකු වීම මේක ලොකු ප්‍රශ්නයක්. මේකට ප්‍රධානම හේතුව තමයි ඇත්තන ඔබ තරබාරු කියන තත්ත්වයටපත් වීම. ඉතින් ඇත්තට මේ වගේ හැම දෙයක් ගැන මම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් මට හිතුණා මෙන්න මේ වීඩියෝ එක අද කෙටියෙන් කරන්න ඕන කියලා. මොකද ඒකට හේතුව උනේ මම අර දාලා තිබුණ පෝස්ට් එකත් එක්කම ඇත්තටම ඒක මහත්මයෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මේක ඇත්තක්ද කියලා. මොකද එහෙම හිතෙන්න පුළුවන්. මොකද මේවා අපි දකින්නේ සමහරට අර එඩිට් කරලා දාන ෆොටෝස් බොහෝ දුරට ඔය සෝෂල් මීඩියා වල. ඉතින් ඇත්තටම ඉතින් මේක ඇත්තටම මේ නිවැරදි ක්‍රමයට කරනවා නම් මේ වගේ liposuction එකක් මේක හරි ක්‍රමයට කරනවා නම් සිහි නැති ක්‍රමයකට ලක් කරලා කරන්න ඕන. මම දන්නවා ලෝකේ මේක කරනවා ඒ ස්ථානීය හිරිවැටීමට ලක් කරලා. කියන්නේ ඒ ස්ථානීය විතරක් හිරිවැට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ස්පයිනල් ඇනස්තීසියා දීලා කරන්නත් පුළුවන්. නමුත් හරි විදිහට මේක කරනවා නම් නියම රිසල්ට් එකක් දෙනවා නම් සිහි නැති කරලා 360 liposuction එකක් කරන්න ඕන. 360 කියන එකේ තේරුම තමයි ඔබේ උදරයේ වටේම තියෙන ෆැට් ටික අයින් කරන එක. ඔබේ කොන්ද දක්වා වටේම තියෙන ෆැට් ටික අයින් කරන එක තමයි 360 liposuction කියලා කියන්නේ. ඉතින් මම හිතනවා අද දවසේ යම්කිසි හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති ඔබට මොකද්ද මේ 360 liposuction කියන්නේ කියන එක සහ මේකෙන් ඇති කරන්න පුළුවන් වෙනස මොකද්ද කියන එක. ඇත්තටම මම 360 liposuction ගැන හොඳ විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා YouTube එකේ. ඔබට ගිහලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එකෙන් ඔබට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති මොනවද මේ 360 liposuction කියන්නේ උදරේ වැඩි වෙන්න බලපාන යම් හේතු මොනවද? ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසකින් හමුවෙනතුරු ඔබට සුබ දවසක් ආයුබෝවන්.